අද අපේ පාඩම තමයි දේශීය නර්තන සම්ප්‍රදායන්. ඉතින් අපි හැමෝම දන්නවා දේශීය නර්තන සම්ප්‍රදායන් කියවහම ශ්‍රී ලංකාවේ දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපිටම ආවේනික වුණු ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයක් තියෙනවා. ඒ මොනවාද කියලා අහුවොත් ගොඩක් දෙනෙක්ට මම හිතන එක කියන්න පුළුවන් කියලා. ඒ තමයි උඩරට නර්තන සම්ප්‍රදාය, පහතරට නර්තන සම්ප්‍රදාය සහ සබරගමු නර්තන සම්ප්‍රදාය. ඉතින් මේ නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයටම වෙන වශයෙන් ආවේනික වුණු ශාන්ති කර්ම, ඇඳුම් පැළඳුම්, වාද්‍ය භාණ්ඩ, වන්නම් වැනි බොහෝ දෑ අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අද මම ඔයගලන්ට එක්ක කතා කරන්නම් උඩරට නර්තන සම්ප්‍රදාය පිළිබඳව. පළමුවෙන්ම අපි කතා කරමු උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත ප්‍රදේශ මොනවද කියලා. මේ උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත වුණේ කන්ද උඩරට. අපි කියනවා උඩරට ප්‍රදේශ කියලා. අපි බලමු මේ ප්‍රදේශ මොනවද කියලා. යටි නුවර, උඩු නුවර, නුවර, හාරිස්පත්තුව, පානදුම්බර, සත්කෝරළය, සතර කෝරළය කියන මෙන්න මේ ප්‍රදේශවල තමයි පුතේ උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු උඩරට නර්තනයේ ඉතිහාසය පිළිබඳ කරුණු කිහිපයක්. උඩරට නර්තන සම්ප්‍රදාය ආරම්භ වුණේ පුතේ කොහොඹා කංකාරී ශාන්ති කර්මය නිසා. ඒක අපි හැමෝම දන්නවනේ, නොදන්න අයට අද දැනගන්න පුළුවන්. කොහොඹා කංකාරී ශාන්ති කර්මය නිසා තමයි උඩරට නර්තන සම්ප්‍රදාය බිහි වුණේ. ඒ වගේම ඉන්දියාවෙන් ආපු යකදුරන් කිහිප දෙනෙක් තමයි මේ කොහොඹා කංකාරී ශාන්ති කර්මය අපේ රටේ පැවැත්වුවේ. ඒ පැවැත්වපු හේතුව තමයි පඬුවස්දේව රජතුමාගේ දිවි දෝෂය සුවපත් කිරීම සඳහා. ඉස්සරහට මම ශාන්ති කර්ම පාඩමක් කරන්න බලාපොරොත්තු වෙන නිසා දැන් මම මෙතනදී ශාන්ති කර්මය ගැන ලොකු විස්තරයක් ඔයගලන්ට කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි පුතේ උඩරට නර්තන සම්ප්‍රදාය බිහි වුණේ. ඒ වගේම අපේ ලංකාවේ උඩරට රාජධානියේ විශේෂ කුලයක් තිබුණා මේ හා සම්බන්ධ වුණු. ඒ අය දළදා පෙරහැරේ විශේෂ ඒ වගේම අනිවාර්ය නැට්ටුවන් විදිහට සිටියා. ඒ වගේම තමයි පුතේ මේ බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් එක්ක අපේ මේ උඩරට නර්තන කලාව යම්තාක් දුරට අභාවයට පත්වීමක් දක්නට ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ නිදහසත් සමග නැවත ඒ ඉතුරු වුණු ශේෂයන් සමග නැවතත් උඩරට නර්තන කලාවට පණ ගැන්විලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා ඉතිහාසයේ. ඒ වගේම තමයි උඩරට නර්තන කලාව අපේ ලංකාවේ වටිනාම සංස්කෘතිකාංගයක් ලෙසත් සැලකනවා. සරඹ අභ්‍යාස. උඩරට නර්තන සම්ප්‍රදායේ සරඹ අභ්‍යාස අපි හඳුන්වනවා පා සරඹ ගොඩ සරඹ කියලා. මේ සරඹ අභ්‍යාස කරන්නේ නර්තන සම්ප්‍රදායක් ඉගෙන ගන්න ආධුනිකයෙකු මේ සරඹ අභ්‍යාස කිරීම ඉතාම වැදගත්. පාසරඹ කියන්නේ පාදවලින් පමණක් නර්තනය කරන අභ්‍යාසවලට. පාසරඹ පිළිබඳව මම විස්තරාත්මක වීඩියෝවක් කලින් කරා. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකට අදාළ ලින්ක් එක තියෙනවා. ඔයගලන් ඕනි කෙනෙක්ට ඉන්නවා නම් ඒක බලන්න පුළුවන්. ඒ වගේම ගොඩ සරඹ කියන්නේ පාද සහ දෑත් යන දෙකම භාවිතයෙන් නර්තන කරන අභ්‍යාස වලට. එතකොට පාසරඹ සඳහා තාලම්පට පමණයි භාවිතා කරන්නේ. ඒ වගේම ගොඩ සරඹ සඳහා ගැට බෙරයත් තාලම්පටත් යන දෙකම භාවිතා කරනවා. පාසරඹ 12කුත් ගොඩ සරඹ 12කුත් උඩරට නර්තන සම්ප්‍රදායේ සරඹ අභ්‍යාස විදියට තියෙනවා. උඩරට නර්තන සම්ප්‍රදායේ නර්තනාංග. මේක අපි කතා කරොත් අපිට පළමුවෙන්ම මතක් වෙන්නේ වෙස් නැටුම. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන නර්තනාංගය තමයි පුතේ වෙස් නැටුම. ඊට අමතරව අවශේෂ වශයෙන් අපිට දක ගන්න පුළුවන් නයියඩි නැටුම, ඒ වගේම පන්තේරු නැටුම, ඒ වගේම උඩැක්කි නැටුම සහ වන්නම්.
අපිට ඔන්න ඔය නර්තනාංග දැක ගන්න පුළුවන් උඩරට නර්තන සම්ප්‍රදායයේදී වෙස් නටුම ප්‍රධාන කොටගෙන. වෙස් නටුම ගත්තොත් එහෙම අපිට ඒක ගැන කතා කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. වෙස් නටුම කියන්නේ දෙවිවරු 24 දෙනෙක්ගේ වෙස් ඇඳුම ගත්තොත් දෙවිවරු 24 දෙනෙකුගේ ඇඳුම් ආයිත්තම් වල එකතුවකින් තමයි පුතේ මේ වෙස් නටුමේ ඇඳුම හැදිලා තියෙන. ඔයගලන්ට දැන් තිරේ දිස්වේ වෙස් ඇඳුමක් බලන්න පුළුවන්. දැකලා තියෙන අපි හැමතැනම දල්දා පෙරහැරේ නේද? ඕනෑම තැනක දැන් අපි සාමාන්‍ය මගුල් ගෙවල් වලදී අපි ගොඩාක් දුරට මේ වෙස් ඇඳුම සහ වෙස් නර්තනාංග දැකලා තියෙනවා. නමුත් මේකේ තියෙන මේ ඓතිහාසික පැත්ත ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති. එතකොට මේ වෙස් නර්තනාංගය පළමුවෙන්ම කරලා තියෙන්නේ මහා සම්මත රජ දවසේ රජතුමාගේ විවාහය වෙනුවෙන් තමයි පුතේ මේ වෙස් නර්තනාංගය පළමුවෙන්ම කරයි කියලා සඳහන් වෙන්නේ. උඩරට නර්තන සම්ප්‍රදායේන තවත් එක් නර්තනාංගයක් තමයි පුතේ වන්නම් කියලා කියන්නේ. මේ වන්නම් මුල් යුගයේදී රචනා වෙලා තිබුණේ ගායනය සඳහා පමණයි. නමුත් පසු කාලිනව මේකට යම් චලන ඔය විදිහට එක් චලන එකතු වෙමින් නර්තනාංගයක් බවට මේ වන්නම් පත් වුණා කියලා තමයි මත පළ වෙන්නේ. ඒ වගේම උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් 18ක් තියෙනවා. මේ වන්නම් 18ම යම්කිසි ප්‍රස්තුතයක් පදනම් කරගෙන තමයි පුතේ රචනා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි සිද්ධියක්, යම්කිසි වස්තුවක්, නැත්නම් යම්කිසි සතෙක්ගේ චර්යා රටාවන් ඔන්න ඔය වගේ කියන දේවල් පදනම් කරගෙන තමයි මේ වන්නම් 18 රචනා වෙලා තියෙන්නේ. වන්නම් කියන වචනේ තේරුම තමයි වර්ණනාව කියන නැත්නම් වැනුම කියන එක. ඒ කියන්නේ යම්කිසි දෙයක් වර්ණනා කරනවා කියන එක තමයි මේ වන්නම කියන වචනේ තේරුම. ඒක සම්ප්‍රදායන් තුනේම තියෙන වන්නම් වලට අදාළයි වන්නම කියන වචනේ මේ වර්ණනාව කියන තේරුම දෙන එක. ශාන්ති කර්ම. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය කොහොඹා කංකාරී ශාන්ති කර්මය කියලා අපි කලිනුත් කතා කළා. කොහොඹා කංකාරී ශාන්ති කර්මයට පසුව තවත් අවශේෂ ශාන්ති කර්මය අපේ උඩරට නර්තන සම්ප්‍රදායේ අපිට දකින්නට පුළුවන්. කඩවර කංකාරිය, වලියක් මංගල්‍ය, අඩුක්කු මංගල්‍ය, වැදියකුම් නැටුම කියන මෙන්න මේ නාම වලින් හඳුන්වන්නේ කොහොඹා කංකාරිය හැරුණකොට තිබෙන අවශේෂ ශාන්ති කර්මයි. වාද්‍ය භාණ්ඩ. උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි ගැටබෙරය. එතකොට ගැටබෙරය කියන එක අපි සාමාන්‍යයෙන් ලේසියට කියනවා උඩරට බෙරය කියලා. ගැටබෙරය දැන් ඔයගලන්ට තිරේ දිස්සනවා ඇති. ගැටබෙරය ඔයගලන්ට පේනවා ගැටයක් සහිත මැද පොඩි ගැටයක් සහිත අපේකට කියන පුතේ බෙර පුහුල කියලා. අන්න ඒ හින්දා තමයි මේ බෙරේට අපි ගැටබෙරය කියලා හඳුන්වන්නේ. එතකොට මේ බෙරය තමයි උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වෙන්නේ. ඒ හැරෙනකොට තාල වාද්‍ය භාණ්ඩයේ විදිහට තාලම්පට භාවිතා කරනවා. ඒක සම්ප්‍රදායන් තුනටම පොදුයි. ඒක අපි හැමෝම දන්නවා. ඒ වගේම පංචතූර්ය වාදන භාණ්ඩ අපි කතා කරොත් එහි ආතත කියන ගණයට මේ ගැටබෙරය අයිති වෙනවා. උඩරට නර්තන සම්ප්‍රදාය පිළිබඳ බොහෝ විස්තර අද මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් මේ වගේ තවත් නර්තනය හදාරන ඔයාලට වැදගත් පාඩමක් අරගෙන නැවතත් ඔබ හමුවට එන්නම්. සුබ දවසක්. ආයුබෝවන්.